හායි කොහොමද ඔයාලට හැමෝම හොඳින් ඉන්නව නේද? මෙන්න අපේ නුවරඑළිය ට්‍රිප් එකේ දෙවෙනි දවස. මේ ගමනේ දෙවෙනි දවසේ අපි නතර වුණේ නුවරඑළිය ටවුන් එක කිට්ටුවමයි. ඉතින් අපි මුලින්ම ගියේ මෙන්න මේ නැෂනල් පාර්ක් එක බලන්න. මේ තමයි ගැල්වේස් ලෑන්ඩ් නැෂනල් පාර්ක්. මේක නුවරඑළිය ටවුන් එකේ ඉඳලා කිලෝමීටර් 2ක් විතර දුරින් තමයි තියෙන්නේ. ගැල්වේස් ලෑන්ඩ් ජාතික වනෝද්‍යානය ලංකාවේ කුඩාම ජාතික වනෝද්‍යාන වලින් එකක්. මේක 1938 දී වනජීවී අභය භූමියක් විදිහට ප්‍රකාශයට පත් කරලා 2006 වර්ෂයේදී ජාතික වනෝද්‍යානයක් බවට පත් කරලා තියෙනවා. මෙන්න අපි ආව ළමයි නුවරඑළියේ ලස්සනම තැන බලන්න. ගෙගරිලේ කියන්නේ නුවරඑළියට එන හැමෝම බලන්න එන තැන. මං හිතන්නේ ගෙගරි පාක් එනවා නම් හවසට එන්න ඕනේ. මොකද හවසට එතන වෙනම වයිබ් එකක් තියෙනවා. මෙතන හවසට බෝට් සෆාරි, සයිකල් සෆාරි වලට හොඳම තැනක් වෙනවා. මං කිව්වා නේද ඔයාලට නුවරඑළිය ට්‍රිප් එකේ දෙවෙනි දවසේ නතර වුණේ නුවරඑළිය කිට්ටුවමයි කියලා. මෙන්න මේ තියෙන්නේ අපි දෙවෙනි දවසේ නතර වුණ තැන. මෙතන එළියේ තියෙන ළමයි මේ ඔයාලට පේන්නේ ෆයිනස් කැලයක්. අපි ඊගාවට ගියේ මෙන්න මේ ෆයිනස් කැලේ ඇවිදින්න. මෙච්චර ලොකු ෆයිනස් ගස් මැද්දෙන් ඇවිදන් ගියපු පළවෙනි වතාව තමයි මේ. ඇත්තට මෙතන හරිම ලස්සන තැනක්. මේ ඔයාලට පේන්නේ අපි ඊළඟට ගියපු තැන. මේ තමයි නුවරඑළිය හග්ගල බොට්නිකල් ගාඩන් එක. ඇත්තටම නුවරඑළිය යනවා නම් මෙතනට එන්න ඕන තැනක්. මොකද නුවරඑළිය එන කට්ටිය හැමෝම මේ ගාඩන් එක බලන්න එනවා. අපි යන දවසේ ඇත්තටම මල් තිබ්බේ නැහැ. මල් අඩුවෙන් තිබ්බේ. හැබැයි හරිම ලස්සන වටපිටාවක්, හරිම කූල් වයිබ් එකක් මෙතන තියෙනවා. Anyway, baby, just name the time. When I'ma come through, can you get me cruising under moonlight? Top down, playing new sounds, while the wind blows. ඔන්න එහෙනම් අපි අපේ දවස් 3ක නුවරඑළිය ට්‍රිප් එක ඉවර කළා. එහෙනම් ආයෙත් ලස්සන vlog එකකින් අපි හම්බෙමු. ඔයාලා හැමෝටම සුබ දවසක්. ඔයාලා හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න.